හලෝ ගයිස් ඉතින් හැමෝටම කොහොමද? ඉතින් අපි දැන් ඉන්නේ කොහුවල. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉන්නේ අලුතෙන් ඉදිරිච්ච පාලම. ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා බූස්ටර් ටෙස්ට් එකට යන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ බූස්ටර් ටෙස්ට් එකට යන්නේ කොහොමද කියලා. ඉතින් මගේ මේ එහා පැත්තේ ඉන්නේ බූස්ටර් ටෙස්ට් එකේ අයිතිකාරයා. ඒ කියන්නේ චෙෆ් යසා කියලා තමයි කියන්නේ. චෙෆ් යසා කිව්වම හැමෝම දන්නවා. ඉතින් දන්නේ නැති කෙනෙක් නැහැ. හැමෝම වගේ අහලා තිබ්බා අපේ වීඩියෝස් දැකලා බූස්ටර් ටෙස්ට් එකට එන්නේ කොහොමද, ඔයගොල්ලෝගේ ලොකේෂන් කොහෙද එහෙම කියලා. ඉතින් ඔයගොල්ලන්ට අපි අද ලොකේෂන් එක පෙන්නන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරා ඔයගොල්ලන්ට ගේන්න බැලුවේ. එතකොට මේක බලලා ඔයගොල්ලන්ට එන්න පුළුවන් මාර්ලේසි. ඉතින් පැපිලියාන්ට තමයි අපි ඉස්සලා මුලින්ම යන්න ඕනේ. පැපිලියාන්ට එනං අපි යමු. ඒ වගේම කියන්න ඕනේ අපේ Facebook page එක තියෙනවා. ඒක follow කරලා තියාගන්න. promotion offers අපි දානවා අපේ Facebook page එකේ. ඉතින් follow කරලා like කරලා තියාගන්න. ගොඩක් වටින offers ඔයගලන්ට ඉස්සරහට අපි ගේනවා. අපේ කලින් දාලා තිබ්බ submarine offer එකටත් මාරම ඉල්ලුමක් තිබ්බා. ඒක ඊට පස්සේ කට්ටියත් අහලා තිබ්බා ඒ submarine offer එක එන්නේ නැද්ද කියලා. මොකද අපි buy one get one free offer එකක් දුන්නේ. ඉතින් මාරම ප්‍රතිචාර තිබ්බා ඒකට. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද එතන කියලා. අපි වීඩියෝ කරන්නේ අප්‍රේල් මාසේ 6 වෙනිදා. ඒ කියන්නේ අද සඳ. අද තමයි අපිට නිවාඩු දවසක් කියලා තියෙන්නේ. මොකද අපි මෙන්ෂන් කරලා තියෙන හැමදැනම අපේ Google Maps වල උනත් බූස්ටර් ටෙස්ට් එක Monday. ඒ කියන්නේ සඳ අපි අහලා තියෙන්නේ. අනිත් දවස් 6ම අපි ඇරලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ බූස්ටර් ටෙස්ට් එන ඕගොල්ලන්ට අප්‍රේල් අපි 13 14 අපි වහලා තියෙන්නේ. ඒකින්ද ඒ දවස් වලට එන්න එපා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැපිලියානේ දැන් ප්‍රසිද්ධ තව ආයතන සිරිලක් එකක්. සිරිලක්යත් පව කරන් තමයි එන්නේ. එතන ඔන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැපිලියාන හන්දිය. පැපිලියාන හන්දිය කියවම ඕන කෙනෙක් දන්නවා. මෙතනින් අපි කොහොවල පැත්තේ ඉඳන් එද්දි, ඒ කියන්නේ කොටුව පැත්තේ ඉඳන් එද්දි පැපිලියාන හන්දියෙන් වමට තමයි හරව ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් මේ පන්සලත් එක්ක පන්සල පැත්තට තමයි හරව ගන්න ඕනේ. කන්ද බහිනවත් එක්කම ඔන්න අපි දැන් තැනට ළඟා වෙලා ඉන්නේ. ඉතින් මෙතන තමයි ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ මෙන්න මේ පාලම. මේ පාලම තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒකත් එක්කම මෙන්න මේ බූස්ටර් ටෙස්ට් බෝඩ් එක ලොකුවටම ගහලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පාරෙන් දාගන්න. ඔයගොල්ලන්ට මේ පාලමට එහා පැත්තේ තියෙන මේ පාරෙන් දාගන්නත් පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තියෙන මම මේ පෙන්නන පාර. ඒ පාරෙන් දාගන්න පුළුවන්. අපි අද මේ පාරෙන් දාගමු. කොයි පාරෙන් දාගත්තත් මේ පාරෙන් මේ කරත් මේ පාලම හරහා මෙතනට කනෙක්ට් වෙනවා. ඉතින් ඔන්න ඕගොල්ලෝ මෙච්චරලා බලාගෙන හිටපු බූස්ටර් ටෙස්ට් එක මොනක තමයි අලුත්ම අපි දාපු අවුට්ලට් එක. ඉතින් මාරම ලස්සනයි, මාරම කාම්. ඉතින් මෙතන ගැන කතා කරොත් මෙතන ලොකු පාකින් ඒරියා එකක් එහෙම තියෙනවා. ඔයගලන්ට ඕන වාහනයක් මෙතන නවත්තන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ එක කරන්නේ මම ඔයගලන්ට මෙන්ෂන් කරා සඳ දවසක තමයි අපි මේක කරන්නේ. බලන්න කොච්චර ලස්සනයිද මේ පැත්ත. මාරම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් අපි මේ තැන තෝරගන්නත් හේතුව මේ නිසාමයි. අපි වෝටර් වර්ල්ඩ් ආයතනයෙන් එතනත් අපි ලොකු සේවයක් කරා. වෝටර් වර්ල්ඩ් එකෙන් අපිට මාර විදියට සැලකුවා. ඉතින් එතනත් අපි ලොකු කස්ටමර් බේස් එකක් අල්ලගත්තා. ඒත් අපි මිනිස්සු හැමදාම එකම තැන ඉන්න ඕනේ නැහැ. දිනු වෙන්න ඕනේ. ඉතින් අපි අප්ග්‍රේඩ් එකක් විදියට තමයි මෙතන අපි මූව් වුනේ. ඉතින් ඒකත් එක්කම ඔයගොල්ලන්ට මම මතක් කරන්න කැමතියි ඉස්සරහට අපි මේ වගේ වීඩියෝස් ගේනවා. ඉතින් අද ඔයගොල්ලන්ට අපි මේ පෙන්නුවේ මේ බූස්ටර් ටෙස්ට් එකට කොහොමද එන්නේ කියලා. මෙතන තමයි අපේ ලොකේෂන් එක. අපේ Facebook page, YouTube channel එක එහෙම follow කරලා subscribe කරලා තියාගන්න. ඒකෙන් තමයි ඔක්කොම ඕගොල්ලොන්ව දැනුවත් කරන්නේ. ඉස්සරහට අපි අලුත් වීඩියෝස් ටිකක් ගේන්නම්. මොකද අපේ best selling products තියෙනවා.
ප්‍රෝටීන් ෂේක් එකක් අපි උදේට දෙන කොළ කැඳ එකක් ඒවා මාරම ඉල්ලුමක් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ බලාගත්තොත් මෙතන ජිම් එකකුත් තියෙනවා. ඒ ජිම් එකත් එක්ක අපිට ලොකු කස්ටමර් බේස් එකක් හැදලා තියෙනවා අපේ ප්‍රෝටීන් ෂේක් එකට. ඒව ගැන අපි ඉස්සරහට වීඩියෝස් කරන්න. ඉතින් ඒකත් එක්ක අද අපිත් එක්ක අපේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. තවත් දවසක අපි හමු වෙමු. එහෙනම් යසා අපි ගිහින් එමු.